සුසන්ත පුතේජු. මම මේ ගමේ පදිංචිය 1999 වර්ෂයේ වගේ ඉඳලා තමයි මගේ පදිංචිය තියෙන්නේ. එතකොට ඒ කාල සීමාව වෙනකොට මේ ගම නාය අවදානම් ගමක් හැටියට තමයි ප්‍රසිද්ධ වෙලා තිබුණේ. මං ආවට පස්සේ මං දැනගත්ත දේවල් වලින්. ඊට පසුව ක්‍රමක්‍රමයෙන් මහා ගම්වතුර කාලවලදී මේ කන්දේ උපුරලා ඉරිතලලා ලොකු පැලිම් මිරිමතු වෙනවා. එතකොට අපි කරන්නේ රාජ්‍ය ආයතන පස්සේ දුවන එක තමයි. ඉතිහාසික අද දක්වාම අපි රාජ්‍ය ආයතන පස්සේ දුවලා අපිට දැන් මේ කර කියා ගන්න දෙයක් නැතුව තමයි මේ අවස්ථාව වෙනකොටත්පත් වෙලා තියෙන්නේ. එතකොට ඊට පසුව ගොඩනැගිලි පරිවේෂණ ආයතනයේ වාර්තා දෙකක් මට මතකයි. එකක තිබුණා මේ දින වකවානු නම් මට හරියටම මතක නෑ. මං හිතන්නේ 2003 වර්ෂයේ වගේ වාර්තාවක තමයි මේ තිබුණේ. ඒ වාර්තාවේ ඉදිරිපත් කළා තියෙනවා මෙම ප්‍රදේශයේ අවදානම ටිකක් අව탁සේරු කරලා ඊට පස්සේ එහි ඉංජිනේරුවරයාම කියනවා මේක කාලගුණ විපර්යාස හේතුවෙන් සිදුවිය හැකි නිගමන වලට එම ආයතනයට වගකීමක් දරන්න බෑ කියලා. එතකොට ඒ කලින්ගම් වතුර වල ඊට පස්සෙත් මේකේ මේ දැන් මේ වර්තමාන තත්ත්වය වෙනකොට නැවත පැලුම් මිරි මතු වුණා. මං හිතන්නේ මේ දික්ටා සුළුකුණාටුවේදී තමයි අපට වැඩිම හානියක් මම දැක්කේ. එතකොට ඒ හානියේදී නිවාස 3ක් විතර මුළුමනින්ම සෑහෙන්න දුරට විනාශ වුණා. ගෙබිම තුල සාමාන්‍යයෙන් පඩි පෙළ වගේ පහළට ගිලා බැසීම් මුළු නිවාසේ බිත්ති පද්ධතිය හතර පැත්තට ඇදිලා දෙපැත්තට ඇදිලා ඒ වගේ විශේෂ සම්බන්ධතා තියෙන ওই ලින්ටල් වලින් වගේ ඒවත් සම්පූර්ණම කැඩිලා ඒ වගේ පදිංචියට නුසුදුසුම නිවාස මං හිතන්නේ 3ක් විතර වගේ තියෙනවා. එතකොට මේ දක්වා මේ NBR ආයතනය ඇහිලා අදටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. මෙම නිවාස වලට ඒවා අවදානමක් තියනවද නැද්ද කියලා. හැබැයි ඉතින් මේ එන මහත්තුරුත් කියන්නේ තාම මැන යනවා. මේ ඒ වුණාට අපිට ගම්වැසියන් විදියට පෙනෙන එක දෙයක් තියෙනවා. මේ කන්ද ක්‍රමක්‍රමයෙන් පහළට ගිලා බහිනවා. ගිලා බහිමින් පවතිනවා කියන එක තමයි අපට මේ සිතා ගන්න පුළුවන්. ඒත් එක්කම අපේ ගොඩනැගිලි පරිවේෂණ ආයතනයේ සාකච්ඡාවකට මම සහභාගී වුණා ගම්මුත් එක්ක. ඒ සාකච්ඡාවේදී මට මතක් හැටියට අර ගොඩනැගිලි පරිවේෂණ ආයතනයෙන් මේ උපකරණ වගේ සවි කරලා තියෙනවා. ඒ උපකරණ වල දත්ත අනුව එතුමා දීර්ඝ පැහැදිලි කිරීමකුත් කරා. එදා මම හිතන්නේ හිටියා පාදේශ සභාවේ සභාපතිතුමා, ගාම නිලධාරීතුමා, සංවර්ධන නිලධාරී මහත්මයා, ඊට අමතරව ග්‍රාම සංවර්ධන කමිටුවේ සභාපති ධනුෂ්ක මහතාත් හිටියා. ගම්වාසීනුත් හිටියා. ඒ අවස්ථාව වෙනකොට 20ක් විතර වගේ හිටියා. එතෙන්දිත් එතුමා පැහැදිලි කරා මම හිතන්නේ මේ අංක දෙක පතලේ මේ නායාමට සුදුව වක්‍රයි සම්බන්ධයි කියලා. ඒක නිසා අපි මේ පතලේ නැවතුව කියලා කිව්වා. එතකොට මේ සාමාන්‍යයෙන් මේ අක්කර කාලක භාගක වගේ අපසරියක් තියෙන ප්‍රදේශයක කොටස් කැබලි වල තමයි ඉතින් මේ පතල් තියෙන්නේ. එතකොට අංක දෙක පතලය කියපුවාම පොඩි කොටස් කළා අංක දෙක පතලේ සම්බන්ධයි කියපුවාන් ඉතින් අපට නම් ඇත්තටම අදාහ ගැනීමට බැරි වුණා. මොකද හේතුව උදා බිම් තීරුවක තියෙන එක් පතලයක් නිසා ප්‍රදේශයට හානියක් වෙනවා නම් මේ සමස්තයක් විදිහට ඒක බලපානවා කියලා තමයි ඉතින් මගේ අදහස. ඊට පස්සේ දැන් ඔය නිවාස 3ක් මේ ගොඩාක් දුරට අලාභාන් වෙලා තියෙන නිවාස 3ක් මම හිතන්නේ මැණික් කර්මාන්ත පවත්වාගෙන යන පාර්ශවය විසින් මිලදීගෙන තියෙනවා. අනිත් දෙක නම් ඒගොල්ලන්ට නම් මොකවත් නැහැ. රජේනුත් මේ වෙනකන් කිසිම ඒගොල්ලන්ට මේ වැඩපිළිවෙලක් මොකුත් හදලා නැහැ. දැන් අපි විශේෂයෙන්ම අපි එදා ඉඳලම මේ ප්‍රදේශයේ සටනක් පවත්වුවා. මේ වහින කාලෙට විතරක් එළියට බහින සටනක්. මොකද වහින කාලෙට එළියට බහිනවා. ඊට පස්සේ නිලධාරීන් එනවා. ගම පිරිවරාගෙන නිලධාරීන් වාහන දෙක තුන ඇහිලා වටේ කරකිලා සංදර්ශන ටිකක් දාලා යනවා. ඊට පස්සේ ආයෙත් එතනින් යාට ඒ කතන්දරේ යට යනවා. එතකොට අපි අවසාන වශයෙන් ඉල්ලීමක් කරා මේ අපට මේවට පදිංචියට නිවාස සහ ඉඩමක් ලබා දෙන්න කියලා. දැන් ඔය හතුරුගොල ගම තුල මං හිතන්නේ මීට ඉස්සෙල්ලා ගම් වතුරකදී ආපදාපත්පත් වූවන්ට
දීලා තියෙනවා නිවාස සහ ඉඩම්. අපි එතනිනුත් නිවාස සහ ඉඩම් ඉල්ලුවා. ඒත් අපට මේ වෙනකන් කිසි පිළිසරණක් ලැබිලා නැහැ. ඇත්තටම මෙතලක් එක වෙලාවකදී තමයි රජයේ නිලධාරීන් නිදිද කියලා. ඒ තරම් කනගාටුවක් අපි ප්‍රදේශවාසීන් නැතිට පවතී. මේ සම්බන්ධව වහා ක්‍රියාත්මක වූ නිලධාරීන් වන්නේ ප්‍රාදේශීය ලේකම්තුමා, එතකොට දිස්ත්‍රික් ලේකම්තුමා, එතකොට ග්‍රාම නිලධාරීතුමිය. අපිට ග්‍රාම නිලධාරීතුමියගේ සහයෝගය අපට ලැබෙනවා. ඒත් එතුමිය හැම වෙලාවෙම අපිත් එක්ක ගම වටේ ඇවිදින්නත් එනවා. මේ නිවාසානි ඒවා බලනවා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමියට මෙතන ස්ථාන පරීක්ෂණයක් කරන්න පුළුවන්. එතුමියට මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන ඇහිල්ලා පොඩ්ඩක් තමන්ගේ දෑසින් දැක ගන්න පුළුවන්. කිසිදු නිලධාරියෙක් මේ වෙනකන් ආවේ නැහැ. අපිට දිස්ත්‍රික් ලේකම්තුමා ගත්තොත් දිස්ත්‍රික් ලේකම්තුමාට මේ ශේෂ්ත්‍ර පරීක්ෂණයක් කරන්න පුළුවන්. මේ මිනිස්සු මේ කෑ ගහන්නේ මොකටද? ඇහිල්ලා මේ මෙච්චර ලියුම් දෙන්නේ මොකටද? ඒව රජයේ නිලධාරීන් විදියට මං හිතනවා ඇත්තටම ඒගොල්ලෝ ඔය ඉන්න පුටුවෙන් බැහැලා ඇහිල්ලා ගම තුලට ඇහිල්ලා මේ ජනතාව මොකද්ද මේ නගන හඬ? අන්නේ හඬ ඇහිල්ලා ඇත්තටම මේගොල්ලෝ දෑසින් බලන්න ඕනේ. දෑසින් බලලා මේ මොකද කිසිම කෙනෙක් මේ ස්ථානයේ නිරීක්ෂණය කළොත් පමණයි මේ වෙලා තියෙන දේ දැනගන්න පුළුවන්. නැතුව පුටුවල හිටියට කිසිම කෙනෙකුට මේ ස්ථානය ගැන දැනගන්න බෑ. අපි ගිහිල්ලා ලියුමක් දෙනවා, ලියුම් බලනවා, පැත්තකින් කියනවා. එහෙම වුණාට ඒ ස්ථාන නිරීක්ෂණය කළොත් ඇත්තටම හදවතට ඇඬෙනවා. ඒ තරම් ලක්ෂ ගණන් වියදම් කරලා හදපු ගෙවල් අද හතරට පුපුරලා විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ දුක කියන්න කෙනෙක් නම් තාම අපට හම්බ වෙලා නැහැ. ඒතරම ශ්‍රී ලංකාවේ උදාහරණ ආවා කියලා අනවිරු සිදුකුණාටු ආපුවාම අපි ඉත්තා සිදුකුණාටු ආවම අපේ ගමේ පාරවල් පිරිසලාගෙන කන්ද දිගේ උඩහට ඉරක් යනවා. ඒ ඉරක් ගිහින් තියෙද්දි මම රත්නපුර ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ දුරකථන ඇමතුමක් දීලා කියනවා මේක ඇවිල්ලා බලන්න කියලා. තුන් හතර පාරක්ම කතා කරලා කියලාත් ඒගොල්ලෝ බලන්න ආවේ නැහැ. මොකද ඒගොල්ලන්ගෙන් බලන්න ආපු නැති හේතුව ඒගොල්ලන්ගේ නිදර්ශනාත්මක පතා ගැනීමක් කියලා දෙයක් සිදු කරනවා ඒ නාය යන අවදානම තියෙන ප්‍රදේශේ. ඉතින් ඒ හින්දා තමයි මේකෙන් ආයෙත් කියන එක මට හිතිලා මම ඉතින් පස්සේ ලියුමක් ලියාගෙන යනවා ජනාධිපති කාර්යාලයට ගිහිල්ලා ජනාධිපති කාර්යාලයට බාර දීලා එනවා. ඒ දීලා ආවට පස්සේ තමයි ඔය ලියුමත් එක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉතින් ලියුමක් කළා ප්‍රාදේශීය ලේකම් දැනුවත් කළා. ඊට පස්සේ තමයි මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් බලන් දෙන්නේ. ඔය ඇවිල්ලා ඉතින් බලන අතරේ එක ගියක් තියෙනවා හොඳටම ඩැමේජ් වෙලා ඒ ලුකුණාටුවට මේ ගම් වතුරෙන්. ඊට පස්සේ ඉතින් මේ අපිට වනසුන්දර මහත්තයා මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ එයක් කියනවා මේක මේ පළවෙනි දාසේ ඒ බලපු දාසේ ඇවිල්ලා මේක නාය යනවා මම නෑ කියන්නේ නෑ අර හිමේ කියලා එයත් එහෙම කියනවා. ඊට පස්සේ ඉතින් ඕමම රත්නපුර පාදිසි කල්මඩලු පාදිසි සභාවේ මණිපුර මහත්තයා සභාපති එයා ඇවිල්ලා අපිත් එක්ක රැස්වීමක් පටන් ගන්නවා. ඒ රැස්වීම පටන් ගත්ත අතර වාරේදී එයා කියන උද්ඝෝෂණයක් අපි කරමු කියලා. ඒ උද්ඝෝෂණය කරමු කියන අතරතුරේදී එතන හිටපු කවුරු හරි පතල් කපන පාත්‍රයේට එක්කෙනෙක් ගිහිල්ලා නිවුස් එකක් දෙනවා මෙහෙම අපි මේ උද්ඝෝෂණයකට බහිනවා පතල් කපනවට විරුද්ධව කියලා. ඒකම කියලා යනකොට එතන කොහොම හරි ඒ හිටපු එක්කෙනෙක් කරා මේ ගමේ ඉන්න කොටසකට මේ ගම සුරැකීමේ සංවිධානය කියලා කමිටුවක් තිබිලා තියෙනවා ඉස්සෙල්ලා. ඒ ගමේ ඉන්න අපි නඩු කියලා රෙමේ තියෙනවා. ඒ නඩු කියනකොට ගම සුරැකීමේ සංවිධානය කියලා තමයි මේ සංවිධානය හදාගන්නේ. ගමේ කට්ටිය එකතු වෙලා. ඉතින් එතනින් ගමේ ගම සුරැකීමේ සංවිධානය කියන කමිටුවේ ඉන්න කීප දෙනෙකුට ලස්ස 10 2මාර ඕම මුදල් දීලා අන්තිමට මේක මේ අර නායනයක වහන්න වගේ දෙයක් තමයි ඉතින් කරලා තියෙන්නේ. ඒකට ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ අභිත වනසුන්දර මහත්තයා මේක නාය යනවා කියලා ඊට පස්සේ දැන් ওই සල්ලි බෙදලා අරම්මනම් වුණාට පස්සේ ගෙවලුත් සල්ලි වලට අරගන්නවා එක ගයක් අරගන්නවා මුදලට. මණික් කියාවාරිගෙන ඉතින් මේක මුදලට ගත්තා පස්සේ මේක නාය යන්නේ නැහැ. මධ්‍ය අවදානම් කියලා මේ වාර්තාවක් දීලා තියෙනවා මේ 3 වෙනිදා මාර්තු 3 වෙනිදා 2020යි. ගෙවල් දෙක තුනක් මාක් කරලා තිනවා. ඒ ගෙවල් වලත් මාක් කරලා තියෙන්නේ උඩගේ නාය යනවා මැද තියෙනගේ මුකුත් හානියක් නැහැ. අයිත් ගෙදර නම තියෙනවා. මැදට තියෙනගේ නම නැහැ. දෙපැත්ත ගෙවල් දෙකේ නම් දෙක තියෙනවා. ඉතින් මේක හරි අසාධාරණ සිදුවීමක් කියන එක තමයි පේන්නේ. මේ වෙනකොට ලියුම් නම් ලියලා තියෙනවා දිසාපති ලියලා තියෙනවා දිසාපතිතුමා ලියුම් ලියලා තියෙනවා ආණ්ඩුකාරතුමා ලියුම් ලියලා තියෙනවා ජනාධිපති කාර්යාලයට ලියුම් ලියලා තියෙනවා ඉතින් ගියාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලියුම් ලියලා තියෙනවා. කොහොම කොච්චර හරි මේ ලියුම් ලියලා දානවා. මේ නිලධාරීන් කිසිම කෙනෙක් මෙතෙන්ට ඇවිල්ලා බලන්නේ නැහැ. මොකද මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඉන්නේ වාර්තාවල් දෙන්නේ. ඒක නිසා තමයි මේවා බලන්නේ නැත්තේ.
ඉතින් ඇත්තටම දුක හිතෙනවා මේ ඉතර ලියුම් ලියලත් මේ නිලධාරියයි මේක දිහා බලන්නේ නැත්තේ කියලා. මෙතෙන්ට කවුරු හරි නිලධාරි කෙනෙක් ඇවිල්ලා බැලුවොත් මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නැතුව වෙනත් නිලධාරි ටිකක් ඇවිල්ලා බැලුවොත් බැලුමට පේනවා ගෙවල් පුත්ල නායයාමේ අවදානමක් තියෙනවා කියන එක. මොකද මේ බිත්ති වල තියෙන පැලීරි දැක්කාම එක අතක විතරක් නෙමෙයි මේ පැලීරි තියෙන හැම පැත්තකටම. ඉතින් මේකට ආව සුනිල් රාජපක්ෂ කියලා මේ මන්ත්‍රීතුමත් එයත් ඇවිල්ලා බැලුවා. එයත් බලලා කිව්වේ මේකේ හැම අතටම ඉරි තියෙන ගෙවල් තියෙන්නේ පුපුරලා. ඉතර ගියද්දිත් මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයයි මේ සංස්ථාවයි දෙක මේකට මුකුත්ම ක්‍රියාමාර්ගයක් ගන්න නැහැ. මේ රජයේ ආයතන දෙකන්නේ. ඒ ආයතන දෙකෙන් කොච්චර හයි කරන්නේ පතල් මත් වෙන තමයි. ඒ කියන්නේ අර මුදලාලිලාගේ සල්ලි වලට යටපත් වෙලාද කියන දේ අපි කියන්න හරියට දන්නේ නැහැ. මොකද ඒක මේ රාජ්‍ය ආයතනයක් හින්දා අපිට දෙන්න ඇකිලි දික් කරන්න බෑ මේකොල්ලොත් පගාව අරන් කියන එක. අරන්ද දන්නේ නැහැ කියලා තමයි මේ ගම්වාසීන්ට හිතිලා තියෙන්නේ. මොකද මෙච්චර දෙයක් වෙලා තියෙද්දි දැන් මේ ඩික්ටා සුලිකුණාටුව ආවා. සුලිකුණාටුවට දැන් මේක ආපු දාසේ ඉඳලා හැම තැනම ගෙවල් ටිකේ ඔක්කොගෙම පැලීරි ගියා. දැන් මේකොල්ලෝ මේ වාර්තාවෙත් දාලා දිනවා. ගෙවල් 4-5ක් දාලා දිනවා. අපි පතල්ලාවට ගෙවල් ටිකක් තියෙනවා. ඒ අයත් ඉතින් ඒ අයටත් පතල් වල හවුල් අරගෙන දීලා තමයි කරන්නේ. මේ පතල් වලින් සල්ලි දෙනවා හවුල්ක් අරගෙන තියනවා කියලා තමයි කියන්නේ. එහෙම කියලා ඒවක් කරනවා. ඉතින් ඒ අයගෙන් ගානකුත් නැහැ. අපි කන්ද උඩහා ඉන්න අය. අපිට ඉතින් මේක හරි ප්‍රශ්නයක්. මොකද පාර ගිලා බහලා තියෙනවා. ඒත් මේකට මොකවත් කියන්නේ නැහැ. ඒ කියන්නේ පතල් හින්දා නෙමෙයි කියනවා. මේ පතලේ හින්දා හරියට වார்த்தාවක් ඉදිරිපත් කරන්න නැති ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. මේක තව ගම් අතුරක් ගැලුවොත් සමහර විට එක්ක දෙන්නේ මිය යන්නත් පුළුවන්. මේ දෙයක් අත්තිම අර උඩ ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකම හොඳට පුපුරලා තියෙන්නේ. ඉතින් ඒකේ දර මිනිස්සුත් ඉන්නවා දැන් බලාගෙන එයාටත් මේ බැලි මුදලායිලා සල්ලි දෙන්න ආරෙන්නේ යන ගන්න. අපිටත් සල්ලි දෙන්න කතා කරනවා. අපිට සල්ලි නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ රජයේ ආයතනයකින් මේකට පද්ද ගන්න ක්‍රියාමාර්ගය කියලා. මොකද රජයේ ආයතන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කියලා තියෙනවා. දිසාපතිතුමාට ගිහින් කියලා තියෙනවා. ඉතින් මේ කොහෙන්වත්ම මේ ගමේ ඉන්න මිනිස්සුන්ට පිටක් වෙන්නේ නැහැ. මේ සල්ලි බලය නිසා තමයි මේ හැමදේම කියන දේ තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේකට මිනිස්සු ඉස්සරින් නම් දඟලලා තියෙනවා මේ නාය යනවා හරිනේ කියලා. ඊට පස්සේ මීට පෙරත් තිබිලා තියෙනවා මේක නායයාමේ අවදානම් හරිනේ කියලාත් තියෙනවා. ඒ තියෙද්දි මේ ගැන කිසිම ආයතනයකින් බලන්නේ නැහැ රාජ්‍ය ආයතනයකින්. මොකද්ද කියලා මේක බලලා තේරුම් අරගෙන ඉන්න මේ ගමේ ඉන්න මිනිස්සුන්ට එක්කෝ අර ගමේ තියෙනවා ඉසුරු ගම්මානේ කියලා ගම්මානයක් හදලා දීලා 2030 හරි ඔන්නෝ ඉකකදී ආපදාවක් පිටේකදී මේකවත් මේ ගෙවල් ටිකක් හදලා දීලා මේ මිනිස්සු ටික පදිංචි කරොත් හොඳයි කියලා අපි ඒකත් කියනවා. ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අරටුණයට ගාමනිදායටත් කියලා තියෙනවා. මේවෙන් කොහෙන්වත්ම අපිට මේකට පිටක් නැහැ. පිටක් නැති ඇයි කියන එක තමයි අදා ගන්න බැරි. මොකද මේ එනකොට මේ ලියලා තියෙන ලියුම් ටික බලලා නිලධාරියෙක් ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නැතුව වෙනත් නිලධාරියෙක් කවුරු හරි එතෙන්ට ඇවිල්ලා බැලුවොතින් තේරෙනවා මේක දැක්කේ ගමන් මේක නායයාමේ අවදානමක් තියෙනවා කියන එක. මොකද මේ රත්න ගොඩනැගිලි පරීක්ෂණ ආයතනෙන් නම් මේ කවදාවත් නායයන්නේ කියන මතේ තමයි ඉන්නේ. මේ පතල් ටික කපලා ඉවර වෙනවා. මේ පතල් කපිල්ලින්ද තමයි මේකට හරියට වார்த்தාවක් අපිට හම්බෙන්නේ නැත්තේ. ඒ කියන්නේ ඉතින් මේ දෙයට ඔය හරි අපිට මේ අපරුවල මිනිස්සුන්ට දැන් කොහොමද ගම්මානියක් දීලා වැඩ නැහැ. මේ ගම්මානියක් තියෙනවා. මේ ගම්මානෙම කොටසක් අපිටත් වෙන් කරලා දීලා අපිත් මේ ටිකට පදිංචි කළා නම් එතකොට මේගොල්ලන්ට පතා කපන්න වෙන්න ඕන එකක් කරන්න පුළුවන්. ගමේ මිනිස්සු එතකොට විරුද්ධ වෙන්නේ නැහැ මේකට. ගමේ මිනිස්සු කොච්චර ඉල්ලන්නේ අපි මෙතනින් ඉවත් කරන්න කියන එක තමයි කියන්නේ. මොකද ප්‍රධාන පාරක් කියලා තියෙන අලුපතරත් මුල පාර. ඒ පාරෙත් දෙපළක් ගිලා බහලා තියෙනවා. ඉතින් ඒ ගිලා බහලා තියෙන එකත් එක්කම තමයි කන්ද උඩහට යනකම් පැලුම් ගිරත් යනවා. ඒ ඉර ගියාම තමයි ඉතින් ගොඩනැගිලි පරීක්ෂණයට කතා කරන්නේ. ඒගොල්ලෝ ඒ කියන්නේ මේක නායයන් නැහැ කියන එකමයි. ඊට පස්සේ අර සල්ලි දෙන්න මිනිස්සුන්ට සල්ලි දුන්නාට පස්සේ තමයි ඔය නායයන් නැහැ කියන කතාවට ආවේ. නැත්තම් ඒ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් මේ දීලා තියෙන වාර්තාවලත් තියෙනවා. ඉතින් මේක නාය යනවා මේ ලොකු වර්ෂාවකදී මේක නායයන් දෙන්න තියෙනවා. ඒවට ඉතින් වග කියන්නෙත් නැහැ කියලා තියෙනවා ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය. ඉතින් මොහොම බලා යනකොට සල්ලි වලටම මේක යටපත් වෙලා කියන එක තමයි දැනෙන්නේ. මොකද මේ රත්නපුරේ මැණික් වලට බර නිසා මේ පතල් කර්මාන්තේ කරන්න ඕන නිසා මේ මිනිස්සුන්ගේ ජීවිතත් මේ සල්ලි වලටම යටපත් වෙලා යන ආකාරයක් තමයි පේන්නේ මෙතන. ඉතින් මේ අපි ඉල්ලා සිටින්නේ රජයේ ආයතනයකින් වෙනත් ආයතනයකින් හරි මේක බලලා මොකක් හරි මේ ඉන්න මිනිස්සු ටිකට සහනයක් කරන්න කියන එක තමයි ඉල්ලන්නේ. මොකද රජයකින් කියලා මේ දිට්ටා සුළුකුණාට කිසිම ආධාරයක් නොලැබිච්ච කමක් තමයි මේ අපරුගල කියන්නේ. රජයකින් කියලා කිසිම ආධාරයක් ලැබිලා නැහැ මේ වෙනකන්. බලන්න ප්‍රාදේශීය ලේකම්තුමියවත් ආවේ නැහැ මේ ගමට. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙනත් නිලධාරීලා එනවා. ඒ ආවත් ඉතින් යාලත් අර ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් කියන දේ තමයි පිළිගන්නේ. ඒක පිළි අරන් යනවා මිසක් මේකට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙලා නැහැ මේ වෙනකන් මේ අපරුගල ගමේ මේ මැදවත්යේ තියෙන කොටසේ ඉන්න කාටවත් රජයකින් කියලා අද වෙනකන්
මේ කිසිම ආධාරයක් මොකක්ම ලැබිලා නැහැ. අපේ මේ 85 84 වගේ මේ නායක පක්කන්දක් අඩන් ගල්ලා අපි අර මේ තීර්ථනි ජයවර්ධන කියලා ඉන්නවා. අන්න එයාට මොකක් හරි දෙයක් මේ රජයකින් එකපාරක් කළා දීලා තියෙනවා. ඉතින් මේ ඉස්සර ඉඳන්ම මේක මෙහෙම වෙනවා. ඉතින් මේ දැන් මේ පාර නම් හොඳටම දිවාලි වලට හානි වුණා. තව ගම්ම තුනක් ආවොත් මේක ඉන්න දෙතුන් දිනක් හරි මරනවා කියන එක නම් ඊගහඳ වගේ විශ්වාසයි. මොකද මේ ගෙවල් වල බිත්ති මේ තරම් පුපුරලා තියෙන්නේ. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් එනවා, ඉරක් අඳිනවා, ඒක දිනනවා මෙච්චරයි ගාන කියලා. දැන් මේ වාර්තාව දීලා තියෙන එක කියන හැම සිකුරාදාකටම එනවා කියලා. දැන් මේ සිකුරාදා ආවේ නැහැ, මේක බලන්නවත් ආවේ නැහැ. දැන් මේ වාර්තාවේ දීලා තියෙනවා සෑම සතියකම සිකුරාදාකට මේ ගෙවල් වල බිත්ති බැලුම් ඉරි බලනවා කියලා. ඉතින් දැන් මේ සතිය සිකුරාදා දිනක ආවේ නැහැ. ඊට කලින් 10ක් වෙනිදාක ඇවිත් ගියා. ඒ ඇවිල්ලා බලලා පැලීරි මාක් කරලා ගියා ගෙවල් වල. හැමදාම ඉතින් මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් කරන්නේ මේ පැලීරි මාක් කරන එක විතරයි. ඒ අරින්න මේ මිනිස්සුන්ට හොඳක් වෙන දෙයක් ගැන බලන්නේ නැහැ. මේ පතල් කැපිලි ඉවර වෙනකම්. පතල් කැපිලි ඉවර වෙච්ච ගමන් තමයි මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් මේ කියන්නේ මේක නායයම අවදානම් කියලා. මොකද දැනට ගාම සේකලා කාර්යාලයේ තියෙනවා සිටීමක් හදලා. ඒ සිටීමෙත් දාලා තියෙනවා රතු නිවේදනය. ඒ වුණත් ගාම සේක මිස්ටර් කියන්නේත් මේක මධ්‍ය අවදානම් කියලා තමයි ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය කියන්නේ. ඉතින් ගාම සේකටත් මොකක් කරගන්න විදියක් නැහැ. පාදිසි ලේකම් කාර්යාලයට මොකක් කරගන්නත් බෑ. අනිත් ආයතන එකකටම මොකක් කරගන්න බෑ. මේ රජ ආයතනයක් තියෙනවා මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය. මේකෙන් කියන දේට වැඩිය පිට යන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ. ඉල්ලන්නේ ඇත්තටම මේ විසාපිතුමාලා හරි මේ තවත් මේවට තියෙනවානේ පේරාදෙණි විශ්වවිද්‍යාල අරවා මේවා ඒ වගේ ආයතනයකින් මේ සම්බන්ධව පොඩ්ඩක් බලලා මේකට ක්‍රියාමාර්ගයක් කරලා දෙන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. අකුරුගල නායයාමේ කලාපයේ ඒ සම්බන්ධව කතා කරනකොට අපිට ඉතුරු වෙලා තියෙන්නේ භූවිද්‍යා හා පටල් කැණීම් කාර්යාංශයෙන් ඒ වකවානුවේ ලබා දීපු වාර්තාව අනුව කතා කරන්න තමයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මොකද අපි අවදි වෙනකොට අපි කුඩා ළමුන් නිසා ඒ પરම්පරාව මේ වෙනකොට මියැදිලා ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන් අපි මතක් කරන නන්දසේන මහත්මයා එතුමා තමයි මේ වාර්තාවල් පරිස්සම් කරලා තියාගෙන තියෙන්නේ. ඉතින් 1982 ඇතිවෙච්ච මහා ගම් වතුරෙන් තමයි මේක මේ පිපුරුම පටන් අරන් තියෙන්නේ. ඒ වෙනකොට දෙමළ ඉස්කෝලේ එහෙම තමයි නිවාස වලින් ඉවත් කළා. දෙමළ ඉස්කෝලේ තමයි ඒ වකට හිටිය රාජකාරී කරපු නිලධාරීන් ජනතාව නවත්තලා තියෙන්නේ. එහෙම තියෙනකොට ඉතින් 1994 ඒක සම්බන්ධව භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. එපිටවල වාර්තාව කියලා. එපිටවල මහත්තයා කියලා. ඒ එපිටවල වාර්තාවේ තියෙනවා මේ කිසිසේත්ම මෙහි ඒ පිළිබඳ සියලුම වාර්තා තියෙන එපිටවල මහත්තයා ඒ කරපු සමීක්ෂණ වාර්තාවේ. ඒ වාර්තාවත් අභිබවා ගිහිලා තමයි දැන් මේ වන විට පටන් අරන් තියෙන ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් දෙන වාර්තාවල් ඇවිල්ලා ඒක අභිබවා ගිහිල්ලා. එතුමා කියලා තියෙන අනුගමනය කළ යුතු උපදෙස් වලට පරිබාහිරව මේ වන විට දැන් ඉන්න ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ඒ සභා අධ්‍යක්ෂකතුමා මේ වෙන විට අපි නොසිතූ විදියට මේක පතල් කරුවන්ගේ ග්‍රහණයකට යොමු කරලා තියෙනවා. ඉතින් අපි මේන් බලාපොරොත්තු වෙන්නේ මේ එපිටවල වාර්තාවට එහා ගිය මේ වාර්තා ඉදිරිපත් කරනකොට මේ පොළොව ඇත්තටම 1994 මේ වාර්තාව එළි දක්වලා තියෙන්නේ. ඒ 94න් පස්සේ මේ දැන් මේ තියෙන හපුරුබල පොළොව ඊට වැඩිය හයි වෙලා තියෙනවද සක්‍රිය වෙලා තියෙනවද කියන එක අපිට මහත් ගැටලුවයි. ඒ සක්‍රිය නොවීම තුලම දැන් මේ වන විට මේක සක්‍රිය උඩ ගානට තමයි දැන් ඉන්න මේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ලොකු මහත්තයා එතුමා මේ ක්‍රියාකාරකම් වල යෙදিলা තියෙනවා. මම හිතන්නේ පතල් ව්‍යාපාරිකයින්ගේ බලකොටු වලට එතුමා අහු වෙලා තියෙනවා. ඒ මුදලට අහු වෙලා තියෙනවා. එම නිසා ඉත ගම්වැසියන් හැටියට අපි ඉතාමත්ම අසරණ වෙලා තියෙනවා. ඒ වාර්තාවල් දීම පිළිබඳව. ඒ වගේම රජයේ නිලධාරීන් මේ වන විට ඒ ගන්න තීරණ අනුව අපි මහත් අසරණතාවයටපත් වෙලා තියෙනවා. මැණික් සුලභව තියෙන ප්‍රදේශයක් හැටියට ප්‍රකටයි. අපි නම් දන්නේ නැහැ ඉතින් කොච්චර මැණික් හම්බ වෙලා රටට ආදායමක් ඉපෙයිදලා තියෙනවද කියලා. ඉතින් කෙසේ වෙතත් මෙතනින් අසරණ වෙච්ච පවුල් මම හිතන්නේ 45ක් විතර ඉන්නවා. හිටියට ඒ සම්බන්ධව මේ වන විට ඉතාමත්ම අසරණ තත්යක තමයි අපි ඉන්නේ. ඒ දින වාර්තාවලිනුත් පරස්පර විරෝධී ගෙවල් මගෑරි තමයි ගෙවල් වලට එතුමන්ලා
මේ ඒ පරීක්ෂණ වාර්තා නිකුත් කරන්නේ. ඒ නිසා මේ මහත් ගැටලුවක් තියෙනවා මේක මේ කොහොමද මේක මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. සබරගම උරුම සංවිධානයේට පෞද්ගලික දින කීපයේදී අපිට විශාල පැමිණිලි රාශියක් ලැබුණා. එක පැමිණිල්ලක් තමයි හපුරුගල බලප්‍රදේශයේ ගමසුරු කියන සංවිධානයේ විශ්‍රාමික රණවිරුවෙක් විදිහට කටයුතු කරපු අපේ කපිල කියන මහත්මයා අපිට පැමිණිල්ල කළා. මොකද පතල් කපලා ගෙවල් විශාල ගණනක් විනාශ වෙලා තියෙනවා කියලා කිව්වා. කියලා ඊට පස්සේ මේ වෙනකොට අවුරුදු 42ක් තිස්සේම සෑම ආයතනයකටම හැම කෙනෙකුටම කියා පෑවත් මේ සම්බන්ධව විසඳුමක් නැහැ කියලා. පසුව මමයි ගරු ලේකම්තුමා එක්ක අපි ඔවුන් සමග එම ස්ථානයට ළඟා වුණා. මම හිතන්නේ රත්නපුර නගරයේ සිට ඒ කියන්නේ නිරල්ගම මාර්ගය රත්නපුර නිරල්ගම මාර්ගයේ කිලෝමීටර් 6ක් විතර යනකොට පන්සලට උඩු පැත්තේ අපරුගල කියන නිරල්ගම ග්‍රාමසේවක වසමට අයත් අපරුගල කියන ගම්මානයේ උලංකන්ද කියන කොටසේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. පවුල් 40ක් පමණ ජීවත් වෙන ස්ථානයක්. මේ වෙනකොට මං හිතන්නේ විශාල ව්‍යසනයක් බවට පත් වෙලා තියෙනවා. 1982 දී නායෑමකට ලක්වෙච්ච මෙම ගම්මානය 1983 වෙනකොට නැවතත් සක්‍රිය වෙලා ගෙවල් වල ඉරි ගිහිලා තිබුණා. ඊට පස්සේ 1994 දී පතල්හා කැලීම් කාර්යාංශ පතල්හා භූවිද්‍යා සමීක්ෂණ කාර්යාංශය මගින් මේ සම්බන්ධව වාර්තාවක් එළිදක්වලා තියෙනවා. පතල් කැපීම නිසා විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. මේ පතල් කැපීම නවත්විය යුතුයි. ඒ වගේම කන්ඩිෂන් කීපයක් දීලා තියෙනවා සාක හිටවන්න මුල් විශාල වශයෙන් පද්ධති තියෙන මතු පිට තියෙන මුල් තියෙන සාක හිටවල ඒ වගේ විශාල වශයෙන් එහෙම තියලා අනුතුරුදායක ප්‍රදේශයක් කියලා බෝඩ් එකක් දාලා තියෙනවා. ඉතින් මේ වගේ ප්‍රදේශයකදී වරින් වර පතල් කැපීමේ අවශ්‍යතාවය මත ඒ කියන්නේ විශාල වශයෙන් මේ ප්‍රදේශයේ මැණික් හම්බේන මැණික් නිදියක් තියෙන ප්‍රදේශයක් බවට තමයි අපිට දැනගන්න හම්බ වෙලා තියෙන්නේ. මේ වෙනකොට විශාල ව්‍යාපාරිකෝ රැසක් පතල් කැණීම සඳහා සූදානම් වෙලා පතල් කපාගෙන යනවා. මේ අහිංසක පවුල් 40ක් පමණ මේ වෙනකොට ඉතාමත් අනතුරුදායක තත්යකට පත් වෙලා තියෙනවා. අවුරුදු 42ක් තිස්සේ මොවුන් ලංකාවේ තියෙන රටේ ඉන්න ජනාධිපතිවරුන්ට ඒ වගේම හැම ආයතනයකටම මේ වෙනකොට පැමිණිලි කළා තිබුණත් මේ වෙනකොට ස්ථීර විසඳුමක් බාටපත් වෙලා ස්ථීර විසඳුමක් ඇවිල්ලා නැහැ. ඉතින් මේකට අපි නිරීක්ෂණය කළා. ඇත්තටම අපි බලනකොට ගෙවල් ගොඩක්ම ඉරිතැලීම් වලට ලක් වෙලා විශාල විදියට ඉරිතැලීම් වලට ලක් වෙලා අනුසුදුදායක තත්යකට පත් වෙලා තියෙනවා. සමහර නිවාස කෝටි 2කට වැඩිය වටිනාකමක් තියෙන නිවාස. ඉතින් ඒ වගේම තමයි අපි තවත් දැක්කා මම හිතන්නේ මේ ප්‍රදේශයේ බොන අවුරුදු ගණනාවක් තිස්සේ බොන ලිඳක් ඉතාමත් ලස්සන විදියට හදපු ලිඳක් ගැඹුරු ලිඳක් මේ වෙනකොට පැලුම් නිර නිසා සම්පූර්ණයෙන්ම ලිඳ හිඳී ගියොස් තියෙනවා. ඒ වගේම තමයි මේ නිවස් වලට උඩින් මුහුදු මට්ටමින් අඩි 700ක් විතර උඩින් පුලං කන්ද කියලා කන්දක් තියෙනවා. ඒ කන්දට පාමුලෙන් තමයි මේ ගෙවල් ටික තියෙන්නේ. එතකොට මේ වෙනකොට නිරල්ගම මාර්ගය දෙපළකින් විතර ගිලා බැසීමට ලක් වෙලා තියෙනවා. ඒ වගේම පහලින් පතල් කීපයක් තියෙන අතර ඒ වගේම පාරෙන් මේ පැත්තට මේ මෑත වකවානුවේදී නැවතත් පතල් කපන්න අවසර දීලා තියෙනවා. ඉතින් මේ නිසා මේම නිවස් ටිකට විශාල අනුතුරුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. 2023 දී නැවතත් NDRO ආයතනය මම හිතන්නේ නැවතත් වාර්තාවක් එළිදක්වලා තියෙනවා. පරීක්ෂණ වාර්තාවක්. ඒ පරීක්ෂණ වාර්තාවේදීත් කියලා තියෙනවා පතල් දෙකක් කපලා ඒගොල්ලන් පතල් දෙකක් කපන ස්ථානයක ගෙවල් දෙකක් බලලා නිරීක්ෂණය කළා තියෙනවා. නිරීක්ෂණය කරනකොට වතුර ඉහිනකොට මේ ගෙවල් පිපිරීමට ලක් වෙලා තියෙනවා. ඉතින් මෙහෙම තියෙද්දි මේ වාර්තාව දීලා මම හිතන්නේ දැන් මේ වෙනකොට 2025 දී නැවතත් මම හිතන්නේ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය සහ ග්‍රාම සංවර්ධන ආයතනයේ ප්‍රදේශීය ඉන්න ප්‍රභූවරු ඇවිල්ලා මම හිතන්නේ විශේෂ සාකච්ඡාවක් තියෙනවා. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ ප්‍රධාන ඉංජිනේරුතුමා පැහැදිලිව කියලා තියෙනවා මේක මතු පිට තියෙන පස අඩි 10ක් විතර මේ පත ලෙස්සලා යන සුළුයි. ඒ වගේම පතල් කැපීම නිසා අනුතුරුදායක වෙන්න පුළුවන් කියලා. නැවත 2026 වෙනකොට නිදර්ශනාත්මක පතල් කපන්න කියලා නැවතත් උන් වාර්තාවක් දීලා තියෙනවා නිදර්ශනාත්මක පතල් කපන්න කියලා. එතකොට මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ පතලයක් කපන්න දුන්නාම රත්නපුරේ තියෙන දෙයක් තමයි පැහැදිලිවම මැණික් තියෙනවා නම් තමන්ගේ අම්මා තාත්තද කාගේද කියලා බලන්නේ නැහැ.
මැණික් තියනවා නම් ඒ මැණික් සම්පත ගන්නවා. ඒක තමයි න්‍යාය. ඉතින් මෙහෙම තියලා තියෙන්නේ මෙහෙම දීලා හරි පතල් කපබල්ලා කියලා තමයි දීලා තියෙන්නේ. එතකොට මේ පවුල් 40ක් විතර ඉන්න මිනිස්සුන්ට මම හිතන්නේ මේ වෙනකොට පවුල් කීපයකට ලක්ෂ 10 ගානේ කීපකොල්ලකට දීලා තියෙනවා. ඒ වගේම එක ගයක් ගෙවල් දෙකක් මිලදී අරන් තියෙනවා. එහෙම අරගෙන අනිත් මිනිස්සු ටික මේ වෙනකොට අනුකූලදායක තත්ත්වෙටපත් වෙලා තියෙනවා. මේ මිනිස්සු කියන්න ඕනි හැම තැනකම මේ වෙනකොට කියලා තියෙනවා. රටේ ඉන්න ජනාධිපතිතුමාගේ ඉඳලා මේ වර්තමාන ආණ්ඩුවේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳලා ඒ වගේම ප්‍රාදේශීය සභාව, ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට, ඒ වගේම ප්‍රාදේශීය සභාවට ගමේ ඉන්න മന്ത്രിවරයා දක්වා මේ පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ වෙනකොට පිළිතුරක් ඇවිල්ලා නැහැ. මොකද මේ හේතුව විශාල ධනවත් පිරිසකට රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ ආයතනය සහ අනිකුත් ආයතන යටත් වෙලාද කියන එක සැකයක් වෙලා ඇති වෙලා තියෙනවා අපිට. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ මැණික් ස්වර්ණාභරණ අධිකාරිය NBR එකෙන් වාර්තාවක් ගන්නවා. ඒ වාර්තාව ඒ අයට පක්ෂපාතව දුන්නේ ගමන් පතල් කපන්න ඉඩ කඩ ලැබෙලා තියෙනවා. ඉතින් මේක නිසා මේක තමයි දීලා තියෙන නිදර්ශනාත්මක පතල් කපන්න කියලා. මේ පතල් කැපීම තුලින් මේ අහිංසක පවුල් 40ක් මේ ගෙවල් 40ක් ඉදිරි අනාගතයේදී විනාශ වෙන්න පුළුවන්. මොකද මේක ආපදාවට ලක්වන දිස්ත්‍රික්කයක්. මොකද අපි දන්නවා 2003 දී මහා විශාල ගම් වතුරක් එක්ක නායෑම වල ලක් වුණා. ඒ වගේම 2017 ඒ වගේ. ඉතින් මේ ගම්මානෙත් ඒ වගේ වරින් වර ඒ වගේ ආපදාවට ලක් වුණා. ඊගාව අවුරුද්දේ මේ අනාගතයේදී මොනව වෙයිද? මුළු මේ වෙලාවේ මෙන්නකොට අඩි 700ක් විතර තියෙන කන්දත් එක්ක මේ ගෙවල් සම්පූර්ණයෙන්ම සමතලා වීමට ඉඩ කඩ තියෙනවා. ඒකට කවුද වග කියන්න ඕනි? මේ නිසා අපි පැහැදිලිව ඉල්ලා හිටින්නේ, මේ රජයෙන් පැහැදිලිව ඉල්ලා හිටින්නේ මේකට වහාම විසඳුමක් අවශ්‍යයි. විසඳුම තමයි වහාම මේ පතල් ටික තහනම් කරන්න. තහනම් කරලා මොම් ප්‍රදේශවාසීන් ඉල්ලන්නේ මැණික් ගන්න ඕනි නම් ඔවුන්ගේ ගෙවල් වල වටිනාකම දීලා ඉවත් කිරීම තමයි කරන්න ඕනි. එහෙම නැතුව මේ අහිංසක ජනතාවට මේ වගේ සාපරාධි කරන්න මේ වගේ රජයේ කියන වගකීතු මැණික් ස්වර්ණාභරණ ආයතනය ඇතුළු අනෙකුත් ආයතන සම්පූර්ණයෙන්ම වග කියන්න වෙනවා. මේ මොකද එදා මහනුවර මධ්‍යම ප්‍රදේශයේ වුණා වගේ මේක අනිවාර්යයෙන්ම මේ සබරගම් පළාතේ වෙන්න පුළුවන් ඉදිරි අනාගතයේදී. ඒ නිසා මේකට පැහැදිලි විසඳුමක් කරු ආණ්ඩුකාරතුමිය මේකට මැදිහත් වෙලා හරි මේකට පැහැදිලි විසඳුමක් අවශ්‍යයි. ඒක අපි බලාගෙන ඉන්නවා. අපිත් මේක මේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් අපි මේක සාධාරණයක් කරන්න ඕනම පියවරකට අපි යන්න සූදානම් කියන එක පැහැදිලිව කියනවා. ඒක තමයි අපේ සබරගමු උරුම සංවිධානයේ ප්‍රධානම දේ අපිට ඇති වෙලා තියෙන්නේ. මොකද අපි සමාජීය අසාධාරණයක් වුණොත් මේ වගේ සබරගමුවේ උන්නතිය තකා අපි ඕනම දෙයක් කරන්න මේ පරිසර සංවිධානයක් හිටියට හිට ගන්නා බව පැහැදිලිව කියන්න කැමැතියි. සත්‍යයත් එක්ක කතා කරා නම් මම මේ පතල් නවත්තන්නේ 21යි. මම පතල් නැවත්තේ 21. දැන් මම කියන අවසාන දෙන්නේ අමුම් විලුම් මම කියන්නේ. එතන මොකක් හරි ගැටලුවක් තියෙනවා කියන එක මේ ඉන්නේ මිනිස්සුන්ට පැහැදිලිව තියෙනවා. හරිද? මම මගේ ගමනේ කියන්නේ මේ ගමනේ කමියුනිටියෙන් ගෝවියන කතා කරනවා. හරිද? එතකොට මේ මිනිස්සු බලාපොරොත්තු වෙන මේක මාසෙන් මාසෙ කරන්න ඕනේ කියන්නේ. මේ පතල් නොකපම බලමු අවුරුදු දෙකක් වෙනවා. පතල් කපන්න ඕනේ කියන එක නේද? ඒක මොකක් හරි කියන එකට ඉන්න පතල් නොකපම මේ දේවල් වලට එනවා. මේ දේවල් වලට මේ හානිය වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි හේතුවකින් මේ දේවල් වලට මිනිස්සුන්ට හානියක් වෙනවනේ. පතල් දෙන්න නෙමෙයි. හරිද? මොකක් හරි හේතුවකින් මේ මිනිස්සුන්ගේ ඒවා කුපුරනවා. එතකොට මේ මිනිස්සුන්ට ඊගාවට දෙන්න පුළුවන් උතුම් සාමාන්‍ය මිනිහෙක් මේ වගේ කියන්නේ මේ මිනිස්සුන්ගේ ජීවිතේම කොටසක්. හදාගන්න එකම වර්තමාන සමගින්නේ නේද? ඒකට මේ මිනිස්සු හරියට මහන්සියෙන් හදාගත්තු දෙයක් මේ වගේ දෙයක් වෙනවා. ඒක මිනිස්සුන්ට වේදනාවක්. හරිද? ගුරුමගේ දෙපාර්තමේන්තුවේ නියෝජිත විදිහට ඔබතුමා දැන්නත් මේ වගේ සම්බන්ධතාවය දිනනකොට ඒකට මොකද වෙන්නේ? මේ මිනිස්සු තව අවුරුද්දක් දෙකක් ඉන්නේ අවුරුද්දෙන් හරි දවසින් හරි අර සැලුම් මිලි වැඩි වෙලා වෙනසක් නැහැ. Luego dieron.
අඩිරූලකුයි පෑනකුයි දීලා ජීවිත තීරණ කරන්න එවනවා. මේක යන්තම් ඉරක් වැදුනා මේ දැන් මෙච්චර ලෝකෙ දිනුන තාක්ෂණේ අර GPS වැඩලු අර මැෂින් එකේ. GPS වැඩ දෙයි මැෂින් එකේ. කාවද රවට්ටන්නේ අවුරුදු ගානකින් ඇවිල්ලා නැහැ. මේ එතන ඇතුලේ තාක්ෂණ වේදරේ. ඒ මැෂින් එකේ යටින් ඉරක් ගිහින් තියෙනවා. දැන් මෙතන දැඩි අවදානමට තියෙන ටික මේ ඉරි පැහැදිලි නෑ. එතකොට මෙතන අලුතෙන් ඉරි ගිහින් තියෙන එක අපිට වාසනාව. අපි මේක රාජකාරියට කිසිම බාධාවක් නැහැ. අපි මෙතන රාජකාරියට කිසිම බාධාවක් කරන්නේ නැත. අපිට මෙතන අපි මෙතන මේ මිනිස්සුන්ට ඒ කියන්නේ හැමතැනම කියලා මේ රාජකාරියට සහයෝගය දුන්නා. දැන් මෙතන මේ දෝෂේ කියන්නේ අපිට මේ මාපොළ වෙනස් කරන්න බෑනේ මේ බිත්ති. මෙතන හරි සාක්‍ය දැන් ආයිර ගැව්වට දැන් ඉර ගැව්වන් ආයි මාස ගානකින් වෙනස් වෙනවා. දැන් පතා කපන්නේ ආයි පානකොට පතා කපනවා ඊට පස්සේ ආයි අවුරුදු 4කින් විතර වැස් වෙනවා. ඒක නෙමෙයි උත්තර. නෑ මේ මිස්ගාවෝගේ ෆොටෝ එකක් තියෙනවා. ඔව්. දැන් එතකොට දැන් අර අලුතෙන් ආව ටිකට අපිට පොරොන්දු අවංගෝම මිස්ටර් පින් මිස් පිළිගන්නේ ගැන. මොකද මිස් සාධාරණයි. මිස්ටර් පින් මොකද අපේ වේදනාවක් තියෙනවා ලාලේ අපේ දේපල ජීවිත. අපිට කැක්කුමක් තියෙනවා. අපිට කැක්කුමක් තියෙනවා මේක පහදලා දෙන්න. මේක මෙහෙමයි කියන්නේ. අපි නියඳව ඉන්න මේවා මේ විදිහට වෙනවනේ. දැන් මේ මිසු පිළිගන්නවා අලුතෙන් ඇවිල්ලා තියෙන දිග්ගටම ලොකු බරපතල තත්ත්වයක් තියෙනවා උඩගෙදරයි මේකයි දිගටම. ගමේ ගෙවල් බර ගාන චෙක් කළා. ගෙවල් දෙකක් ඇරි කනගම් ගෙවල් දෙකක් ඇරි අනික සියල්ලම පුපුරලා. එතකොට මේ මිස්ලට වෙනසක් තේරෙනවා. ලොකුවට අලුතෙන් මේ ටික මතුවලා තියෙනවා. එතකොට මේ නිලධාරියෙක්ව සවුකලලව දැන් නැවත සවුකලලවනට මම කැමතිත් ඒකයි. වෙනස් වුණොත් මේව නවත්තලා පරිවේෂණ පතල් නෑ මැෂින් නයි කරලා පතල් අපි දන්නේ නෑ. ඉතින් අපේ දුගත්කම සීමාව අනුව ඉතින් ආතන GPS වැඩලු. මේ මැෂින් එකට යටින් ඉර යනවා මහ පොළොව දිගට. අඩි ගාණක්. කිලෝමීටර් භාගයක් විතර. ඒත් මේ මැෂින් එක සක්‍රිය නැත. ඉතින් අපි කාටද කියන්නේ? කාගේද වරද?